YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපිත් එක්ක ඔබ මීට කලින් එකතු වෙලා නැත්නම් අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරන්න කැමතියි. ඉතින් අද මේ අපි ඔබත් එක්ක යන්නේ ටෙක්සස් ප්‍රාන්තයේ ඔස්ටින් අගනගරයට පැයක පමණ දුරින් පිහිටා තියෙන Pedernales Falls State Park එක බලන්න. Pedernales Falls Park එක එහි ඇති සුන්දර දියඇලි, hiking trail සහ මනස්කාන්ත දර්ශනයන්ට ප්‍රසිද්ධියක් උසුලනවා. මේ පාක් එකට ඇතුල් වෙන්න එක්කෙනෙක්ට $6ක් අය කරනවා. ඒක ඉතාම සාධාරණ මුදලක් කියලා ඔයාලටම මේ වීඩියෝ එක බලනකොට හිතේ. අපි මේ පාර මේ ට්‍රිප් එක ආවේ අපේ යාළුවෝ කීප දෙනෙක් එක්ක. ඉතින් අනිත් අයත් එනකම් අපි ප්‍රධාන කාර්යාලය ආසන්නයේ ටික වෙලාවක් හිටියා. ඉතින් අපි මේ සියලා දෙන්නත් එක්ක ප්‍රධාන දියැලට යන්න පිටත් වුණා. ඒ අතරමඟදී කුරුල්ලා නිරීක්ෂණය කරන්න හදලා තියෙන විශේෂ කුටි දෙකක් තියෙනවා. ඉතින් අපි එතන සුළු වෙලාවක් නතර වුණා කුරුල්ල බලන්න. තව ටික දුරක් මේ පාර දිගේ පහළට බැහැගෙන යන්න ඕනේ. ස්ප්‍රිං එක පටන් ගත්ත ගමන් වගේ. ඉතින් දියඇල්ල හිඳිලා පොකුණු වල රැඳුණු වතුර විතරයි තියෙන්නේ. මෙතන හරිම සනීපයි. වීව් එකත් ලස්සන නිසා අපි මෙතෙන්ට වෙලා වීඩියෝ කළා, ෆොටෝස් ගත්තා. ඒ වගේම ගෙනාපු ස්නැක්ස් ටිකකුත් රස විඳලම පහළට බහින්න පටන් ගත්තා.
සිදුයි. දැක්කම පැනලා නාන්න නේද හිතෙන්නේ. ඒත් මේ පොකුණු වලට බහින්න සහ පීනන්න තහනම්. ඒ සඳහා මේ පාක් එකේ වෙනමම දියපාරක් තියෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම එතැන්ට ඔයාලව එක්කන් යන්නම්. මේ පෙඩනෙල්ස් ගඟ ගලා බහින්නේ ඔබට පේන මේ මහා ලයිම්ස්ටෝන් පර්වත මතින්. ඉතින් අවුරුද්දේ ඍතු මාරුවීමත් සමග සහ ගලාගෙන යන ජල මට්ටම අනුව මනරම් දියපොකුණු සහ කුඩා දියඇලි මේ පරිසර පද්ධතිය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මෙතන නිවාඩුවක් ගත කරන්න ඉතාම නිදහස් සහ ආකර්ශනීය ස්ථානයක්. මේ පෙඩනෙල්ස් ෆෝල් ස්ටේට් පාක් එක නිල වශයෙන් විවෘත කරලා තියෙන්නේ 1972දී. ඒ සඳහා ටෙක්සස් ප්‍රාන්ත රජයේ මේ ඉඩම මිලදී අරන් තියෙන්නේ ඊට කලින් හිමිකාරිත්වය දරපු පෞද්ගලික ගොවිපළ හිමිකරුවෙක්ගේ. නමුත් මේ පාක් එකට ඊට එහා ගිය දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අතීතයේදී මේ ප්‍රදේශය ආශ්‍රිතව ටංකාව ඇතුළු රතු ඉන්දියානු මුල් පදිංචිකරුවන් වාසය කළ බවට කියවෙනවා. නමුත් යුරෝපීයන්ගේ සංක්‍රමණයත් සමග ඔවුන්ට ඔවුන්ගේ නිජ භූමි මෙන්ම ජීවිතද අහිමි වුණා. බලන්න මේ වතුර ටිකේ ලස්සන බහින්නමයි හිතෙන්නේ. ඒ වුණාට අයිස් කැටේට සීතලයි. මේ පෙඩනෙල්ස් ෆෝල්ස් පාක් එක වයස් භේදයකින් තොරව පවුලේ සියලු දෙනාටම සුන්දර මතකයන් ගෙන දෙන්නට සමත් වෙන අපූර්ව තැනක්. මේ දරුවන්ට සොබාදහමත් එක්ක සම්බන්ධ වෙන්න ඉතා හොඳ අවස්ථාවක්. නමුත් මේ ලයිම්ස්ටෝන් පර්වත අවුරුදු මිලියන ගණනක් තිස්සේ ඛාදනය වීම නිසා ඉතාම සුමට සහ ලිස්සන සුළුයි. ඉතින් දරුවන් එක්ක යනකොට ඒ අය ගැන විශේෂ අවධානයෙන් ඉන්න ඕනේ. ඒ පරිසර පද්ධතියේ අපූර්වත්වය සහ සුන්දරත්වය විඳගෙන අකමැත්තෙන් වුණත් අපි ආයෙත් උඩට ඇවිත් පොඩ්ඩක් ගිමන් හැරියා. මම ඔයාලට කලින් කියපු බැහැල නාන්න අවසර තියෙන ඇලට. කලින් හිටපු තැන ඉඳන් විනාඩි 10ක විතර දුරක් වාහනෙන් එන්න ඕනේ මෙතෙන්ට එන්න.
අද නම් වතුර ටිකක් සීතලයි. ඒත් අව්වත් හොඳට තිබුණ නිසා ලොකු සීතලක් දැනුනේ නැහැ. ඉතින් කෙමෙන් දවස අවසන් වෙනවා. අපි හැමෝටම අද අමතක නොවන දවසක් වුණා. හැමෝම සතුටු වුණා. මේ පාක් එකට එන හැම දිනාටම කරන්න දේවල් තියෙනවා. ඇඩ්වෙන්චර්ස් වලට කැමති අයට, හයිකින් කරන්න කැමති අයට සහ පික්නික් එකක් දාලා කට්ටිය එක්ක සතියක් එකතු වෙන්න මේ පාක් එක හරිම අපූර්වයි. එහෙමනම් අපිත් එක්ක අපේ එක්ස්පීරියන්ස් එක බෙදා හදාගන්න දිගටම රැඳී හිටියට බොහොම ස්තුතියි. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ ආනා YouTube channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් අපිත් එක්ක share කරගන්න. ඉතින් නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙන තෙක් අදට ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්. Thanks for watching.